අයිබෝවන් අද අපි ලැස්සෙලාවේ කේක් එකක් කොහොමද අයිසිං කරගන්න සහ ඩෙකරේට් කරගන්න විදිය කියලා දෙන්න වින්ටේජ් කේක් එකක් තමයි අපි අද කරන්නේ. ඉතින් මේ මම අයිසිං කරලා ගෙනාව කේක් එක තමයි ඩෙකරේට් කරලා පෙන්නන්නේ ඔයාලට කොහොමද නොසල් භාවිතා කරන්නේ. මම අද පාවිච්චි කරලා තියෙන්නේ රිබන් කේක් එකක් රෝස පාට සහ කොළ පාට යොදලා අයිසින් එක නිම කරලා ගෙනාවේ. ඉතින් එතකොට අපිට පුළුවන් නොසල් වලින් කොහොමද පාවිච්චි කරන්න කියලා බලන්න. මම 104 නොසල් එකයි 199 නොසල් එකයි තමයි අද පාවිච්චි කරන්නේ. කොහොමද මේක අයිසින් කරන්න කියලා ඔයාලට බලන්න පුළුවන්. මම මුලින්ම අපි උඩින් පටන් ගන්නම්. මේකේ දාන්නේ මම ෂෙල් බෝඩ් එකක්. මේ ආකාරයට මම පාවිච්චි කරලා තියෙන්නේ මේකට බටර් අයිසින් එක. බටර් සහ අයිසින් sugar පාවිච්චි කරලා හදපු දෙයක්. කේක් එක බටර් කේක් වලින් තමයි හදලා තියෙන්නේ. ඒකට කලර් පාවිච්චි කරලා රිබන් කේක් කරලා තියෙනවා. ඔයාලට නිවසේදී හදලා බලන්න පුළුවන්. මම මේ පාවිච්චි කරන්නේ 199 නොසල් එක. ෂෙල් බෝඩ් එක. මම 104 නොසල් එක පාවිච්චි කරනවා පල්ලෙහාට. ඒක මේ ආකාරයට පිටිපස්සෙන් තමයි පටන් ගන්නෙ. මේක රැලි විදිහට තමයි දාන්නේ. අවුරුදු 20 21 30 විතර වෙනකන් වයසේ අයට මෙන්න මේ කේක් එක පාවිච්චි කරන්න පුළුවන් වින්ටේජ් කේක් එකක්. හරිම ලස්සනයි. දැන් කාලෙට ගැලපෙන එකක්. මේ විදිහට මම ආයි පාවිච්චි කරන නොසල් එකක් නම්බර 20. මම උඩට දානවා රිවර්ස් බෝඩ් එකක්. මේක මෙහෙම දාන්නේ මෙන්න මේ පැත්තට රිවර්ස් කරන විදිහට. මේකේ ගොඩාක් බෝඩර්ස් තමයි යන්නේ වින්ටේජ් කේක් එකට. මම මේකට සකසා ගන්නවා රිබන් පටි වගේක්. මේකේ ලස්සන කරගන්න. මේ තියෙන අපි නිම කරගත්ත අපේ බර්ත්ඩේ කේක් එක. තීම් එක වින්ටේජ් තීම් එක. ඉතින් ඔයාලට පුළුවන් මේ වගේ නිර්මාණයක් කරලා ඔයාලගේ පුංචි දරුවන් සතුට කරන්න.